අයිබෝවන් අද මාර්තු 13 තාම උදේවරුව තමයි ගෙවෙන්නේ. මේ වෙද්දි හැමෝම දන්නවා මාර්තු මාසේ 14 සෙනසුරාදා. ඒ කියන්නේ හෙට හවස 6 සිට මාකන්දුර මහජන ක්‍රීඩාංගණයේ ඉවෙන්ට් රෝ ඇනිවර්සරි නයිට් කොන්සර්ට් එක පැවැත්වෙන බව. හෙට තියෙන කොන්සර්ට් එක වෙනුවෙන් මාර්තු 13 උදේ සිට සූදානම් වෙන අයුරු තමයි ඔබට මේ දකින්න තියෙන්නේ. ප්‍රමිතිගත ප්‍රසංගයක් වෙනුවෙන් මාකන්දුර මහජන ක්‍රීඩාංගණයේ නිර්මාණය වෙන අති දැවැන්ත වේදිකාව තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා ඇති කල් යල් ඇතිව ප්‍රසංගය තියෙන්නේ හෙට, ෂෝ එක තියෙන්නේ හෙට. හැබැයි අද මාර්තු 13 උදේ වෙද්දී පුළුල් LED තිර සහිතව මේ වේදිකාව නිර්මාණය වෙමින් තියෙන්නේ. මේ වෙද්දිත් බොහෝ වැඩ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. මේ අති දැවැන්ත වේදිකාවේ සිට තමයි මෙතෙක් ඔබ නොදැකපු කන්සෙප්ට් එකකට නිර්මාණය වෙන අපූර්ව කොන්සර්ට් එකක් හෙට දවසේ අරගෙන එන්නේ. ප්‍රමිතිගත ප්‍රසංගයක වේදිකාවක දකින්න තියෙන සියලු අංගෝපාංග මේ වෙද්දී මේ වේදිකාවේ නිර්මාණය වෙමින් තියෙන්නේ. ඉවෙන්ට් රෝ ඇනිවර්සරි නයිට් වේදිකාව හැඩ කරන්න හෙට සූදානම්ින් ඉන්නවා මේ අති දැවැන්ත වේදිකාවේ සිට සංගීත විජය සූරිය ප්‍රමුඛ වායෝ බෑන්ඩ් එක, ඒ වගේම නයිට්ස් බෑන්ඩ් එක, ශ්‍රීහාන් මිහිරංග, අංජලි හේරත්, ෆැලන් ඇන්ඩ්‍රියා ඒත් එක්කම රෙඩ් ඇරෝස් ඩාන්සින් ටීම් එක සූදානම්ින් ඉන්නවා නර්තනෙන් වේදිකාව හැඩ කරන්න. සොඳුරු කතා බහ කරගෙන එන්න සූදානම්ින් ඉන්නවා කාවින්ග පෙරේරා සමග මිනේලි පෙරේරා. වේදිකාව ඒ විදිහට සූදානම් වෙද්දී පිටියේ සූදානම් කොහොමද කියලා ඔබට පේනවා ඇති. මෙතෙක් නොවිඳි අත්දැකීමක් විඳින්න රුපියල් 2500ක ටිකට් එකක් අරන් එන ඔයා වෙනුවෙන් නිර්මාණය වුණ ටෙන්ට් එක තමයි අර මැද්දෙන් ලොකුවට විශාලව අපිට පේන්න තියෙන්නේ. අති විශාල ටෙන්ට් එකක් ඔබට පේනවා ඇති. ටේබල් පුටු සියල්ල ස්ථානගත කරලා තියෙන්නේ මේ වෙද්දි. ඒ වගේම මේ දෙපැත්තෙන් ඔයාට පේන්න තියෙන්නේ VVIP ටිකට් එකක් අරන් එන ඔයා වෙනුවෙන් නිර්මාණය වන ජර්මානු මාකි. අපි මේ පිටියට ගිහිල්ලාම බලමු ඔයා වෙනුවෙන් කොහොමද පිටියේ සූදානම මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වගේ අති දැවැන්ත කොන්සර්ට් එකක් නිර්මාණය වෙද්දී බොහෝ දුරට අනුග්‍රහක බවතුන්ගේ අනුග්‍රහය ඇතිව තමයි සංවිධානය කරන්නේ. හැබැයි මේ කොන්සර්ට් එක ඉවෙන්ට් රෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධිපතිතුමා තමන්ගේම මුදලින් තමයි නිර්මාණය කරන්නේ. ඉවෙන්ට් රෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ දසවන සංවත්සරය වෙනුවෙන් එතුමා තීරණය කරනවා තමන්ගේ ගමට මෙතෙක් දැකපු නැති අත්දැකීමක් අරගෙන එන්න ඕන කියලා. මේ වෙද්දී ඔයාට පේනවා ඇති VVIP ටිකට් එකක් අරන් එන ඔයා වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන නවීන පන්නේ විනිවිද පේන ජර්මානු මාකිය පේනවා ඇති සියලු පහසුකම් සහිත සුව පහසු ලෙස නිර්මාණය වෙන පරිසරයක් තමයි මේ විදිහට සූදානම් වෙන්නේ. මේ වෙද්දිත් ඉවෙන්ට් රෝ කාර්ය මණ්ඩලය ඔබට පේනවා ඇති මහන්සි වෙනවා, වෙහෙසෙනවා මේ වැඩ කටයුතු ලස්සන කරන්න. මේ කොන්සර්ට් එක වෙනුවෙන් ටිකට් වෙනුවෙන් අති විශාල ඉල්ලුමක් තියෙනවා. ඔයා දැම්මම ටිකට් එකක් අරගෙන ආවොත් මේ ඉස්සරහම තියෙන ටේබල් එකක් ඔයාට වෙන් කරගන්න පුළුවන්. ඔයාට ඔයාගේ ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක එකට ඉඳගෙන බලන්න ඕනේ නම් දැම්මම ටිකට් වෙන් කරගත්තොත් මේ ටේබල් එකක් ඔයාට වෙන් කරගන්න පුළුවන්. ඒ නිසා පරක්කු වෙන්න එපා. ඉස්සරහා ඉඳන් මේ කොන්සර්ට් එක බලන්න ඕනි නම් දැම්මම ටිකට් එකක් මිලදී අරගෙන ඔයාගේ ටිකට් පත වෙන් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඉස්සරහා ඉඳන් මේ අපූර්ව අත්දැකීම විඳින්න. ඔයාට කලින්ම ටිකට් එකක් මිලදී ගන්න පුළුවන්. ටිකට්ස් මිනිස්ට්‍රියකට යන්න ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙද්දිත් මාකන්දුර මහජන ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම අසල අපි විශේෂ ටිකට් කවුන්ටරයක් ඕපන් කළා දෙන. එතෙන්ට ඇවිල්ලා දැම්මම ඔයාගේ ටිකට් එක මිලදී ගන්න. අපි කිව්වනේ මේක කාලා බීලා නටලා විනෝද වෙලා යන්න පුළුවන් කොන්සර්ට් එකක් කියලා. මේ විදිහට ඔයා වෙනුවෙන් ෆුඩ් ස්ටෝල් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි බියර් ස්ටෝල් නිර්මාණය වෙනවා. කාලා බීලා නටලා සතුටු වෙලා උපරිම ෆන් එකක් ගන්න පුළුවන් කොන්සර්ට් එකක් තමයි ඉවෙන්ට් රෝ ඇනිවර්සරි නයිට් කියන්නේ. වෙනදට සාමාන්‍යයෙන් අපිත් මේ වගේ කොන්සර්ට් එකක් බලන්නේ කොළඹට ගිහිල්ලානේ. හැබැයි ගමේ ඉඳන් බලන්න පුළුවන් විදිහට වෙනස්ම විදිහේ කන්සෙප්ට් එකකට නිර්මාණය වෙන කොන්සර්ට් එකක් වොන්න මේ පාර මාකන්දුර මහජන ක්‍රීඩාංගණයට අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම මාර්තු 14 හවස 6 වෙද්දි ටිකට් එකක් අරගෙන එන්න මේ ඉවෙන්ට් රෝ ඇනිවර්සරි නයිට්. ඔන්න ඔයාට දැම්මම ආවොත් මාකන්දුර මහජන ක්‍රීඩාංගණයට මෙන්න මේ ටිකට් කවුන්ටර් එකෙන් දැම්මම පුළුවන් ඉස්සරහම ඉඳන් බලන් ටිකට් එකක් මිලදී ගන්න.